හයි යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම අපේ Art of Cooking vlogs channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉර පිටපතක් නැතිව මේ අපේ ජීවිතයේ දවස කොහොමද ගලාගෙන යන්නේ කියන එක තමයි අපි ඔයගොල්ලොත් එක්ක මේ channel එකකින් share කරගන්න උත්සාහ කරන්නේ. අපේ පුංචි කාලේ ගොඩක්ම රසවින්ද අපේ ළමයින්ට එච්චරම රස විඳින්න හම්බෙයිද විශ්වාස නැති පළතුරක් එක්ක ගලවලාම දුන්නානේ. අද කතාව ගලාගෙන යන්නේ. ගෙනියන්න බර වැඩි හින්දා මේ ගලවලා දුන්නා. ගෙඩියක්මද? එහෙනම් එකතු වෙලා ඉන්න මේ මිනිත්තු කීපේ අපිත් එක්කම. මේ වීඩියෝ එකේ ෂෝට් වීඩියෝ එකකුත් අපි කරා. ඒකේ දෙබස් ටිකකුත් මෙතන යනවා. ඔන්න අහන්නකෝ. අයියෝ අනිකෝ කොච්චර ඔට්ටු වෙවි ඉන්න ඕනේ නෑ අනේ කාලා දාමුකෝ. නෑ මෙහෙම කරාම ලේසියිනේ අනික බබාටත් ලේසි. ලුණුයි ගම්බිරිසු ටිකක් දාලා කමු. ඔයා නිකන් රෙසිපි එකක් කියන්න හදන්නේ. හරි ඉන්නකෝ පොඩ්ඩක්. මෙහෙමයි කියන්න රෙසිපි කියන්නේ නේද? හරි පොඩ්ඩක් ඉන්නකෝ. හරියට ගිහින් වාඩි වෙලා ඉන්නකෝ. හරියට ගිහින් වාඩි වෙලා ඉන්නකෝ මං හදාගෙන එන්න. ඔන්න යාළුවනේ මේ වයිෆ් කුකින් කරනවා වුණාම මේ වරකා ගෙඩියක්වත් ගෙනල්ලා මේ ඒ වෙලාවෙම එහෙම ආසාවට නැති වෙන්න කියලා එහෙම කන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒකටත් මේ ඉතින් බලන්න ඉන්න වෙනවා. මේ ඉතින් ඒක පිළිවෙලකට රෙසිපියට හැදිලා එනකම් බලන්න ඉන්නව කරන්න දෙයක් නැහැ ඉතින්. අපේ ගෙදර තියෙන්නේ වැඩනේ. වැඩ ඉතින් ටිකක් මං කනවා අඩුයි. අයියා වරකාගෙන චූට්ටක් තව ඉන්නනම් හොඳයිනේ. ටිකක් ඉල්ලන්නේ. එවනටම තමයි. පයි කන්නේ ඉතින්. හරි ගොඩක් තියෙනවානේ. ඒ වුණා ඉවර වෙයි ගොඩක් තිබ්බත් කොච්චර තිබ්බද? කොහොම එක කන්න ගියාම සුද්ධ කරලා ඉවරයි ගින්නට නැති වෙයි. අක්කාද මේ වරක හදනවා. මේ ඒ කියන්නේ පාම් පිටි වලින් වරක වගේ හැඩේව හදනව නෙමෙයි. වරක ගෙනාපු වරකයක මේ මොඩිෆයි කරනවා. හිම වැටිලා කාමරේට. ඒ ඇස්සේ අපේ සුදුමැණිකේ කියනවා කාමරේට හිම වැටිලාලු. ඇත්තටම හිම මොනවද වැටලා තියෙන්නේ පුතා? කියන්න බලන්න. ඈ? හිම වැටලාද? මොනවද වැටලා තියෙන්නේ? කාමරේට හිම වැටලා. අපි යම් බලන්න. හා යම් බලන්න අපි. හා යම් බලන්න එහෙනම් අපි යම් සුදුමැණිකේ ගියේ බලන්න. කොහොමද? කොහෙන්ද හිම වැටිලා? හිම වැටිලා. වැටිලා තමයි නේද? අර මෙයාත් ඉන්නවා මේ පෙට්ටි. මේ වැටලා තියෙන හිම නේද? ඔව්. හිම තව ටිකක් වැටුනොත් නම් අලුතෙන් බෝතලයක් ගේන්න ඕනේ. හිම වැඩිලා කියලා පවුඩර් එක හලලා. හිම වැටිලා. හිම වැඩිලා සුදු මැණිකට. හොඳයි නේ. ආව් හිම සුවඳයි. ඒ හිම නම් හරිම සුවඳයි. ඒකට පාඩුත් මෙහෙම බෝතලේ වැටිලා තියෙන්නේ. හිමද? හිම කොටනම පවඩ බෝතලෙත් වැටලාද? ඔව්. ඒකයි මේ හිම ගොඩක් වගේ පේ. හිමද? අදට සීතලයි. අදට කිව්වම සීතල නෑ. සීතල නැද්ද? බලන්න අත දාලා පොඩ්ඩක්. අද දාලා බලමු පොඩ්ඩක් කියන්න. සීතල නෑ තමනේ. ඔව්. ඒ කුලරට යන්න හිම එකට පාඩුත් බිමට වැටිලා. කීයද සුදු මේ බෑව? 350. ලොකු වරක බෑවක් මොනවද තිබ්බේ? ඔය ඉතින් බෑවක් නේ. මඤ්ඤොක්ක ටිකක් තියෙනවා තාමත් නෙවා. මඤ්ඤොක්ක දිනනවා. හැබැයි කොච්චි සම්බෝල කොහෙන්ද? නෑ මේ ඒක මඤ්ඤොක්ක. රසයි. කොච්චි සම්බෝල නැද්ද? කොච්චි තිබ්බේ නෑ. මඤ්ඤොක්ක වගේ නේ. මඤ්ඤොක්ක. Perfect. Gimana kalau Oke. Oke, awak kalau
හ්ම්. පමනත් එක්කද කෑවේ? අම්මේ. කොච්චි සම්බෝල් නෑ කිව්වනේ. මට කොච්චි කියන්නත් අමතක වුණා. මම ඔයාලට කිව්වා කොච්චි බලන්න කියලා. මට අමතක. එනගම ඒක නම් අමතක වුණා. මම මතක් කරන්නේ නෑ. පොඩ්ඩක් නුලා. ඔන්න යාළුවනේ දැන් කට්ටිය හිතානේ ඉන්නේ අපේ දිහා ඔය රෝල්ස් පැටිස් ඊට පස්සේ කේක් ඊට පස්සේ මොනවද බනිස් වර්ග ඕවා කනවා ඇති කියලානේ හැම වෙලෙම ඕන්න දැන් මේ මං අරන් එනකොට අරන් ආවා ඔන්න වරකා ඊට පස්සේ මං ගෙදර එනකොට කන්න දෙනවා මඤ්ඤොක්කා ඕක තමයි තියෙන්නේ ඉතින් ඔයාලා හිතන්නේ එහෙම නෙමෙයි මඤ්ඤොක්කයකට කොච්චි සම්බෝලක් නෑ මඤ්ඤොක්ක විතරයි. ඔක තමයි සත්‍ය ඈ. පොඩි කොස් රහකුත් එනවා ඒක. වරකයි මඤ්ඤොක්කයි එකට කන්න හොඳ නැද්ද දන්නේ නෑ. මේ සුදු පැණිකේ පේනවනේ මේ අත. එක එක අරන් යනවා හොරෙන් ඇවිල්ලා. මේ රෙසිපියක් බලාපොරොත්තු වෙන්න අපේ YouTube එකේ. කොස්සර තියෙනවා මේ ගොඩක් කොස්සර තියෙනවා මේ අපේ ඉන්නකො පෙන්නන්න මේ ඔයගොල්ලන්ට. කොස් තියෙනවා ගොඩක් මේ දිලා ඇහිලා මේ වැටිලක් තියෙනවා මේ කොස්සර තියෙන ගොඩක් මේ ඒ හින්දා අනිවාර්යෙන් කොස්සට වලින් රෙසිපියක් බලාපොරොත්තු වෙමින් ඉන්න. මායි සුදුමැණිකෙත් ඉතින් මේ කොයි වෙලේ හරි දැන් කොස්සට වලින් කෑමක් කන්න වෙනවා කියන බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. මම නම් ඉතින් කොහොමද ආසයි. හරිද දැන් ඔක මොකද ගත්තේ? ගම්මිරිස්ටියක් දාලා ගමු ඈ. කොටසකට දාන්න කොටස. ඔයාලා කියන්න බලන්න ගම්මිරිස් දාලාද ඔයාලා ආස ගම්මිරිස් ලුණු සමහර කනවා මම නම් එච්චරම නෑ. මම නම් නිකන් ආස. මම නම් ඒක දානවා. ගම්මිරිස් දාලා කනවා. අර බඩේ අමාරුව වගේ කොස් ටිකක් දිරවනවා අඩුයිනේ. ඒ හින්දා ඉතින් ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් දාලා කාපුවාම මේ හොඳට දිරවනවා. අද ටිකක් දාමු මේ ගොඩක් තියෙනවා. ඒ හින්දා තමයි සාමාන්‍ය කොස් වගේ හදි මේ ගම්මිරිස් දාලා ගන්නේ අපිට ටිකක් පහසුවෙන් දිරවනවා. යෝනාට ඉතින් ගම්මිරිස් දාන්න ඉතුරු වෙයිද දන්නේ නැහැ. ඔව් පුතයි මේයි කනවා දෙන්න. ඉක්මනට. දැන් සෑහෙන වෙලා ගියා නේද පුතා? සුදුමැණික නම් දැන් අතෑරලා ඉන්නේ වරක සීන් එක අතෑරලා ඉන්නේ. සුදුමැණික කනවා ඇවිල්ලා එක. සුදුමැණික දැන් පුතා වතුර බොන්න හොඳ නෑ. වතුර අඩුවෙන් බොන්න. වරක කනකම වතුර බොන්න නෑ. අඩුවෙන්. මට මතකයි චූටි කාලේ මේ සාමාන්‍යයෙන් රැයට වරකක් කොස් කෑවොත් නේ වතුර බොන්න දෙන්නෙම නෑ. ඔයගොල්ලොත් එහෙමද? ගෙවල් වල. දෙන්නේ දිරවනවා අඩුයි. එතකොට රැයට නිින්ද යන්නේ මේ කෑම දිරවන්න පරක් වුණාම ඉතින් නිින්ද යන්නේ නෑ. එහෙනම් රැයට දෙන්නේ නෑ ගොඩක් වරක. රැයට කොස් වරක වලිය කන්නේ නෑ හින්දා. හරි එහෙනම් අපි මේ නෑ ඔයාලා කියන්න බලන්න මේ වැලවලට දාස වරකවලට දාස. කියන්නේ නං ඔයාලා කියන්නේ. මම නම් ආස වරකවලට. වැල නම් ආසම නෑ. කන්නේම නෑ. මම නම් ආස වරකවලට. වීඩියෝ වල නම් කනවද කොහෙද? හරි එහෙනම් අපි මේ කෑම එක හදානම සෙට් වෙමුනේ. කොහොමද යාළුවනේ දුකේ බෑ වරක ප්ලේට් එක. ඒ වැඩ. සුදුමැණික දැන් කීවෙනි එකද? සුදුමැණික මට මේ කලින් හොරෙන් මල්ලෙන් කණ්ඩත් මේ අර මොනවද පරිප්පු කඩල මට දෙනවා කියා මේ ෂේප් කරගෙන මගේ දෙක තුනම හොරෙන් ඉල්ලගත්තා. ඔව් ඒක තමයි මම ඉතින් ඒක ඇරලා. කවුද බලන්න මේ කොස්වල අර වරක වගේ ටිකක් ලොකුවට තියෙන ඉරි කණ්ඩ ආස කට්ටිය. මම නම් හරි ආසයි. මේක දැන් එහෙම හොයන්න බෑ මොකද කොස් කට්ට නැහැ.
ගලවලා අරන් ආවේ. කොස් කට් නැහැ. අනේ ඕගේ නියන්න බැරි හින්දා මේ ගලවලා මේවා ටික ගලවලාම කවරයකට දාලා දීලා. සුදුමැණික කාටුන් ටිකක් බලනවා ආයෙ දුවගෙන යනවා ආයෙ එනවා. එනේ මේ හරියට යාළුවනේ අපි ෂෝට් වීඩියෝ එකේ කොටසක් ෂූට් කරන ගමන් තමයි මේ කරේ. ඒක ටික සද්ද බද්ද නැතුව මේ අපි ඒ වැඩේ කරේ. මෙහෙම කියන ගමන් මේ vlog එක දාන්නත් හේතුව තමයි මේ අපි ෂෝට් වීඩියෝ එකක් කරද්දී කොහොමද ඒක කරන්නේ කියලා. සමහරට ෂෝට් වීඩියෝස් වලට අලුත් කෙනෙකුට දැනගන්නත් පුළුවන්. ඒ හින්දා තමයි අපි එහෙම දාන්න හිතුවේ. ඒ ගැන ඔයගොල්ලෝගේ අදහස් කියන්නේ ඒක හොඳයි නම් එහෙම කරන එක හොඳයි නම් මේ කියන්න අපි ඉදිරියටත් ඒ විදිහට අපිට දාන්න පුළුවන්. එතකොට අපේ වීඩියෝස් කොහොමද කරන්නේ කියන එක පොඩ්ඩකට ගම්මිරිසුත් දාගත්තා. ටිකක් ගම්මිරිස් නැතුවත් ගත්තා. අද නම් අපිට මේ වරක ගෙඩිය හම්බුනේ ආරේ මගදී යන ගම ඉබ්බාගම හම්බුනේ. ඔයත් එනම් ඔයාලත් මෙහෙම සෙට් වුණොත් අරන් කාලා බලන්න. එනම් බායි යාළුවනේ මේ ආයෙත් ඩීජේකින් සෙට් වෙමු. ආයෙත් ඔය වරක ගෙඩියක් වැල ගෙඩියක් කොහෙන් හරි හම්බ වෙනවා සෙට් වෙමු.